හරි. ළමයිද අපි කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය අමාරුයි කියලා හිතන් ඉන්න හැබැයි මාර ලේසි පාර්ට් එකක් සබ්නෙටික්. හරිද? ඒතර වීඩියෝ සීරීස් එකක් විදිහෙන් සාමාන්‍ය විනාඩි 5 7 වගේ වීඩියෝස් එහෙම යන්නේ. අද අපි පොඩ්ඩක් බලන්නේ IP address එකක් ගත්තට පස්සේ දැන් ඔය IP address සාමාන්‍ය exam එකට ප්‍රශ්න අහුවට පස්සේ exam එක යන්නේ සරල ප්‍රශ්නයක්. සාමාන්‍ය VLSM ප්‍රශ්නයක් අහන්නේ නැහැ. FLSM ප්‍රශ්නයක් VLSM එකක් අහුවොත් එහෙම පොදු දෙයක් වෙන්නේ මාර ලේසි. නිකන් වාක්‍ය හතරක්ම දෙවියන් වගේ තියෙන්නේ. අපි බලමුද මේ කොහොමද මේ අර සබ්නෙට් කරාට පස්සේනේ අපි කොහොමද network address subnet mask broadcast address usable range යන්නේ. ඒක කොහොමත් හොයන විදිය කොහොමත් එකයි තෙන්ට වෙනස් වෙන්නෙත් නැහැ. අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ network IP address එක ගත්තට පස්සේ ආගේ network address එක හොයන්නේ broadcast address එක හොයන්නේ subnet mask එක හොයන්නේ usable range එක හොයන්නේ කියලා. හරිද? ඒතර විනාඩි 5ක් වගේ ඇතුළත අපි පොඩ්ඩක් ඒක කතා කරලා ඉවරලා එහෙම ඉස්සරහට subnet එක යනවා. right. එතකොට සරලව ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ IP address එකක් අපි සලකමු 197යි එතන 192යි 168යි 50යි අපි හිතමු මෙතන තියෙනවා කියලා 128 කොහොම normal IP address එකක් තියෙනවා right ඕන IP address එක network address ගන්න මෙච්චරයි වදගෙන ඉන්න ඕනේ එයාගේ network ID එක මොකද්ද එයාගේ broadcast ID එක මොකද්ද කියන විතරයි දැනන් ඉන්න ඕනේ හරිද එතකොට මේ විනාඩි 5 ඇතුළත අපි කතා කරන්නේ පාර්ට් එකට යන්න ගලින් කොහොමද මොකක් හරි IP address එක අපි network ID එකයි host ID එකයි හොයාගන්නේ කියලා. හරිද? එතකොට network ID කියන්නේ ඇත්තටම මොකක් හරි IP address එකක් මේ allocate කරලා දෙන computer එකක් එයාට අයිති network එක හොයාගන්න ID එක තමයි network ID එක කියලා. කියන්නේ මේ network එක ඇතුලේ යාගේ position එක හොයාගන්න තැන එක තමයි හොයාගන්න පාවිච්චි කරන තමයි host ID එක කියලා අපි කියන්නේ. right. එතකොට මෙහෙම IP address එකක් ගත්තාට පස්සේ අපි හැමෝම දන්නවා IP address එකක් ගත්තාට පස්සේ classes තියෙනවා. එතකොට මේ තියෙන IP address එක මේ class C IP address එක. class C IP address එක පළවෙනි octet තුනම. එතකොට මම classes එක්කත් ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. classes වෙනම කොහොමද හොයාගන්නේ කියලා. class C IP address එකක් ගත්තාට පස්සේ මේ තමයි network ID කියන්නේ පළවෙනි bits 24 මේ මෙයාගේ 8යි මෙතන 8යි මෙතන 8යි. පළවෙනි bits 24 තමයි අයිති වෙන්නේ network ID එකට. ඊටු bits 8 මෙන්න මේ bits 8 තමයි host එකට අයිති වෙන්නේ. host ID කියලා අපි කියනවා. ඒතර network portion කියලා කියනවා, host portion කියලා කියනවා මේ IP address එකේ. right. මේක මෙහෙම normal විදිහට තිබ්බොත්නේ. දැන් ඔයාලට කියනවා මෙන්න මෙහෙම. සමහරවල්ලාට දැකලා ඇති මෙන්න මෙහෙම එකක් ඔයාලට කියලා දිනවා මේ. එතකොට මෙන්න මෙයාට අපි කියනවා class full IP address එකක් කියලා. හරිද? මෙයා කියනවා අපි class full IP address එකක් කියලා මෙයාට කියනවා. class full IP address එකක් කියලා මෙයාට කියනවා. මේ ඉන්නේ classless IP address එකක්. classless IP address එකක් තමයි මේ ඉන්නේ. මෙයාගේ නම් class full class C කියලා අපිට පළවෙනි octet එක පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. එතකොට අපි දන්නවා පළවෙනි තුන් දෙනාම අනිවාර්යෙන් යන්නේ network ID එකට. ඊටු එක්කෙනා යන්නේ host ID එකට කියලා. මෙයා ගත්තට පස්සේ මෙයාගේ එහෙම හොයාගන්න මෙයාගේ වගේ ක්‍රමයක් තියෙනවද? නෑ. එයාගේ වගේ ක්‍රමයක් නෑ. හැබැයි මෙයාගේ කෙලින්ම මේ slash කියලා දාලා තියෙනවා. මේකට අපි කියනවා CIDR notation කියලා. classless interdomain routing කියලා කියනවා. right? එතකොට CIDR notation කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන ගාණෙන් අපිට කියන්නේ network ID එකේ තියෙන bits ගාණ. දැන් ඔයාලා හැමෝම දන්නවා එක octet එකක තියෙන bits 8. ඒ කියන්නේ octet එකක් කියලා අපි කියන්නේ අෂ්ටකයක් කියලා සිංහලෙන් කියනවා. 8යි 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 24යි 25ක් bits අරන් තියෙනවා මොකේද? network ID එකට මෙතන හැම වෙලෙම දාන්න network ID එකයි bits ගාණ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ 8 කොහොමද network ID එකට අරගෙන තියෙනවා. මේ 8ත් network ID එකට අරගෙන තියෙනවා. මේ යටත් network ID එකට අරන් තියෙනවා 8 3ක් 24යි. එහා පැත්තේ එක bit එකකුත් තව network ID එකට මෙයා අරගෙන තියෙනවා. right. එතකොට පොඩි මතක් කරලා දීමක් කරන්න 198යි 168යි 50යි එහා පැත්තෙන් එක bit එකක් අරගෙන තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. අපි උඩ මෙයා මේ bind කරගෙන බලමු. මෙහෙමනේ 128ට අපි ලියන්නේ bind කරගෙන. bind කරගත්තාම 128ට ලියන්නේ මෙහෙම. මෙන්න මේ ටික උඩ අරන් තියෙනවා මොකේද? network ID එකටයි bits 25ක් මේ 8යි 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 24යි මේ bit එකත් එක්ක bits 25යි. හරිද? එතකොට class full IP classless IP address එකක් තිබ්බොත් මෙන්න මෙහෙම තමයි අපි ඒක හොයාගන්නේ. right. දැන් අපි කතා කරලා ඉවරයි කොහොමද සාමාන්‍යයෙන් network ID එකයි host ID එකයි වෙන් කරගන්නේ කියලා. ඒතර මම ඉස්සරහට තව ඊළඟ වීඩියෝස් වලදී class full IP address classes ගන්න කොහොමද network ID එක sorry මේ host portion එකට එන්නේ මොනවද network portion එන්නේ මොනවද එනම් කතා කරමු. සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක සරලව මතක් කරගන්න කරන්නේ. අර A level විභාගයත් එක්ක ළඟ හින්දා right. එතකොට මෙන්න මේ විදිහට මේ දෙආකාරයට අපිට හොයාගන්න පුළුවන්
මේ විදි දෙකට අපිට හොයාගන්න පුළුවන් මොකක් හරි IP address එක network portion එක මොකද්ද host portion එක මොකද්ද කියලා. right. ඊට පස්සේ අපි දැන් බලමු අපි කතා කරන්න ආපු එක බලමු අපි මොකද්ද කොහොමද ඕන IP address එක network ID දැන් ලොකුම ඉස්සර දෙවගෙන network ID හොයාගන්න එක broadcast network address හොයාගන්න එක broadcast address හොයාගන්න එක subnet mask usable range. ඕක තමයි අමාරු කරගෙන ඉන්නේ. ඕක තමයි අමාරු part එක. subnetting part එක නෙමෙයි අමාරු. කට්ටියට වැරදින්නේ ඕක. හරි. හොන්නේ මෙච්චරයි මාරම ලේසි මේ වැඩේ. ලොකු අමාරුවක් නැහැ. කිසිම අමාරුවක් නැහැ මේක. හිතන්න මෙහෙම ඔයාලට දීලා තියෙන 192යි 168යි 20යි අපි හිතමු 224 කියලා IP address එකක්. එහෙම IP address එකක් දීලා ඔයාලට කියනවා මෙයාගේ network ID එක හොයන්න කියලා network address එක network address එක හොයන්න කියලා. මතක තියාගන්න ඕනම IP address එක network address එක හොයන්නේ මෙච්චරම මතක තියාගන්න ඕනේ. network ID එකේ තියෙන bits ටික හැමම තියලා ඒ ටික අල්ලන්නවත් එපා. host එකේ තියෙන bits ටික ඔක්කොම zeros කරන්න කෙලින්ම network address එක ඔයාගේ අතට එනවා. right. මේ බලන්න. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ තියෙන class C IP address එකක් නේ. ඒතර මේ තුන් දෙනා යනවා network ID එකට. මෙන්න host portion එකේ ඉන්න එක්කෙනා. මෙයා තමයි host portion එකේ ඉන්න එක්කෙනා. ඒතර ඔයා කරන්න ඕනේ මෙච්චරයි. network ID එක හැමම තියාගන්න එයාව අල්ලන්නවත් එපා. මෙයා පොඩ්ඩක් අර විහිදුවගෙන බලමු binary වලින් expand කරගෙන බලමු. binary expand කරගත්තොත් මෙහෙම එන්නේ. 128යි එහා පැත්තේ 224යි. හරිද? 192යි 224ක් එනවා. right. එතකොට මෙහෙමනේ. right. එතකොට හරි. දැන් මෙහෙම තමයි එන්නේ. හරි 224නේ මෙතන තියෙන්නේ. right. මෙන්න මේ පාඩේ තමයි network ID එක. මොකද class less එකක් නෙමෙයි CIDR notation එකක් නැහැ. class මෙන්න මේකෙන් class C එක class C එකක් ඉඳ පළවෙනි octet තුන last එකට යන network ID එකට අවසාන bits 8 තමයි host එකට ගිහිල්ලා තියෙන්නේ. right. මෙච්චරයි තියරිය. මේක හැමතැනටම VLSM උනත් FLSM උනත් CIDR ආවත් නැතත් කොහොම උනත් එකම තියරිය තමයි මෙතන apply වෙන්නේ. network ID එකේ තියෙන ටික හැමම තියාගන්න මෙන්න මේ විදිහට host එකේ තියෙන හැම bit එකක් මෙතන bits 8ක්ම තියෙන host එකේ. ඔය ඔක්කොම bits ටික 0 කරන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරිද? මේ තියෙනවා වගේ network එක translate කරන්න කෙලින්ම decimal වලට. 192යි 168යි 20යි බිංදුව. මේ තියෙනවා වගේ network address එක. right. අපි තව ගානක් හදලා බලමු. මේ ගාන ගන්න. අපි තුමු 170යි 28යි 70යි මේ සැරේ ඔයාලට 128 වගේ එකක් දීලා තියෙනවා ස්ලෑෂ් දැන් ඔයාලට 26. මෙන්න මෙහෙම IP address එකක් දැන් ස්ලෑෂ් දාපු එකක් දීලා තියෙනවා. මතක තියාගන්න මෙච්චරයි ස්ලෑෂ් දාලා මොකක් හරි ගානක් මෙතනින් දුන්නොත් එහෙම මෙච්චරයි මේක කියන්නේ network ID එකේ තියෙන bits ගාන තමයි ඔයාලට මේ කියන්නේ. right. network ID එකේ තියෙන bits ගාන විතරයි ඔයාලට මේ කියලා තියෙන්නේ. එතනින් එහාට දෙයක් නෙමෙයි මේ කියලා තියෙන්නේ. ඒකට ඔයාලට තේරෙන්න ඕනේ network ID එකේ ගිහින් තියෙන මොන bitsද? මේ 8යි මේ 8යි මේ 8යි මේ එතනින් 8ක් ගිහලා තියෙනවද නැහැ 24යි එහා පැත්තෙන් එහාටක් තියෙන දෙකක් ගිහලා තියෙන 26 වෙන්නේ හරි ඒතර මේ කොමත් ඔයාලට තේරෙන්න ඕනේ අනිවාර්යෙන් network ID එකට එනවා කියලා මේ ටික අනිවාර්යෙන් ID එකට එනවා 128 අපි හදාගත්තොත් එහෙනම් මෙහෙමනේ එන්නේ ඔන්න 128 right 26ක් නේ අරන් තියනවා කියන්නේ bits ඔන්න network ID එකේ තියෙන bits ගන්න ඔන්න මේ ටික තමයි network ID එකේ තියෙන්නේ right අපි මෙහෙම කරමු පොඩ්ඩක් අමාරු වෙන්නත් එක මේක 109 කරගමු 129 මෙතන එකක් එනවනේ එතකොට right දැන් මෙහෙම තමයි network ID එක තියෙන්නේ මේ ඔක්කොම bits මේ 32 මේක අඩු කරාම කොහොමත් අපිට bits 6ක් එනවා host එකට නැත්නම් මේ දැක්කම පේනවා ඒක right මොකද්ද අපේ තීරිය network address එක හොයන්නේ කොහොමද network ID එකේ තියෙන bits ටික හැමම තියාගෙන host ID එකේ තියෙන bits ටික ඔක්කොම 0 කරන්න network ID එකේ තියෙන bits අල්ලන්නවත් එපා 170යි මෙතන එක තියෙනවා 170යි 28යි 70යි මේ bits ටික අල්ලන්න බෑ අයියේ network ID රයිටි මේ ඔක්කොම මේ එකත් ඇතුළේ ඔක්කොම 0 කරන්නේ host එකට නේ ඉතින් මේ ටික ඔක්කොම network එකනේ මේ ඔක්කොම host එකට බින්දුම 6ක් එන්නේ 26 හරිද එතකොට මොකද්ද තියරිය network ID එක network address එක කොහොමද වෙන්නේ network ID එකේ තියෙන bits ටික හැමම තියාගත්තා host එකේ තියෙන bits ඔක්කොම 0 කරා මේ ඔයාලට කෙලින්ම එනවා network address එක 170යි 28යි 70යි 128 කියලා. හරිද? මේ තියෙනවා වගේ network address එක.
හරි. එතකොට ඊළඟ ලෙසන් එකේදී මේ වගේම තමයි හරි බ්‍රෝඩ්කාස්ට් එක මම නිකන් කියන්න ඊළඟ වීඩියෝ එකට යන්න කලින් කියන්නම්. ඊළඟ වීඩියෝ එක අපි කතා කරන්නේ කොහොමද බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක ගන්න, සබ්නෙට් මාස්ක් එක ගන්න කොහොමද? ඊට පස්සේ යූසබල් රේන්ජ් එක ගන්න කොහොමද? ඊළඟ කොහොමද නෙට්වර්ක් ඇඩ්‍රස් එකයි බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක ගත්ත කියන යූසබල් රේන්ජ් එක ගන්න කිසිම ගේමක් නැහැ. සබ්නෙට් මාස්ක් එක ගේමක්ම නැහැ. හරිද? එතකොට මේවා විනාඩි 5න් 10න් ඔයාලට අල්ල ගන්න පුළුවන් දේවල් ටොපික්ස්. එතකොට නිකම් බ්‍රෝඩ්කාස්ට් එකක් කියලා දෙනවා. ඔයාලට හිතන්න පුළුවන්. එතකොට ඊළඟ වීඩියෝ එක යන්න කලින් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක අපි ගන්නේ. දැන් මෙයාගේ නෙට්වර්ක් ID එක මෙහෙම තියෙන host .com zeros කරානේ. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක අපි ගන්නේ නෙට්වර්ක් ID එකේ තියෙන bits ටික හැමම තියාගෙන host එකේ ඔක්කොම 1 කරලා. හරිද? අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඊළඟ වීඩියෝ අපි කතා කරමු බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක, සබ්නෙට් මාස්ක් එක, යූසබල් රේන්ජ් එක ගන්න විදිහ. right.